2024 12:15 සංජයව කළුතර උතුර පොලිසිය අත්අඩංගුවට ගන්නවා හොරකමක් සම්බන්ධයෙන්. හැබැයි 2024 12:17 ඌව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නේ හෙරෝයින් ග්‍රෑම් 5යි මිලිග්‍රෑම් 300ක් සන්තකයේ තිබූ බවට ව්‍යාජ චෝදනාවක් නගලා සංජයව රක්ෂිත බන්ධනාගාරගත කරනවා. 2025 මාර්තු 23 වෙනත් නඩුවකට සංජයව කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන එනවා. හවස 5 මාට පමණ රැඳවියන්ව අධිකරණ සංකීර්ණයේ ඉදිරිපිට තිබූ බන්ධනාගාර බස් රථයට නංවනවා බන්ධනාගාරය වෙත රැගෙන යාමට. බන්ධනාගාර බස් රථය පිටත් වෙනවා සමගම ප්‍රදේශයේ ප්‍රකට මත්ද්‍රව්‍ය බෙදා හරින්නෙකු වන කට්ටාවා නැමැති පුද්ගලයා බස් රථය තුළට පැකින් එකක් විසි කරනවා විමුක්ති චතුර ළඟට වැටෙන්න. හැබැයි පැකින් එක වැටෙන්නේ විමුක්ති චතුර ළඟට නෙමෙයි සංජය ළඟට. මේ අවස්ථාවේ බන්ධනාගාර නියාමකවරයෙක් සංජය ගාවට පැමිණිලා ඔහුට චෝදනා කරනවා. බන්ධනාගාරය වෙත රැගෙන යාමෙන් පසුව සංජයට මාංචු දමා එල්ලා ඉතා අමානුෂික ලෙස පහර දෙනවා. මේ පහර දීම සිදු කරන්නේ අලහකොන් නැමැති නිලධාරියා ප්‍රමුඛ නිලධාරී. 2025 අප්‍රේල් 4 මත්ද්‍රව්‍ය නඩුව, ඒ කියන්නේ හෙරෝයින් නඩුව BR 9897 ඇලයිරක් 25 ස්කයිප් මගින් අඬ ගහනවා. ඒ අවස්ථාවේ සංජය අත උස්සලා ප්‍රකාශ කරනවා තමාට බන්ධනාගාරයේදී අමානුෂික ලෙස පහර දුන්නා කියලා. ගරු අධිකරණය සංජයව අධිකරණයට කැඳවලා විස්තර විමසලා නාගොඩ මහ රෝහලට යොමු කරනවා වෛද්‍ය පරීක්ෂණයකට. මේ අතර බන්ධනාගාරයේ පියවර අරන් තියෙනවා 2025 මාර්තු 23 සිද්ධිය සම්බන්ධයෙන් සංජයට විරුද්ධව නඩු පවරන්න. සංජය පුෂ්පකුමාර කියන්නේ අවුරුදු 22ක විවාහක එක්දරු පියෙක්. දැනට කළුතර බන්ධනාගාරයේ පසු වෙනවා B වාට්ටුවේ සැක 64යි 69.